අයිබෝවන් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බැක්ටීරියා කොළපොල්ලි රෝගය වළක්ව ගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. ආසාදිත වැලක් දුටු වහාම එම වැල හෝ වැල් කිහිපය එම ස්ථානයේදීම පුළුස්සා දමන්න. එම රෝගී වැල අවට ඇති නිරෝගී වැල් වලටද රෝගය ආසාදනය වී තිබිය හැකි බැවින් එම වැල් කිහිපයක්ද ගලවා ඒ අවස්ථාවේදීම පුළුස්සා දමන්න. රසායනික පොහොර යොදන්නේ නම් රසායනික පොහොර යෙදීම නවතා දමන්න. බුලත් පන්දලමට ජලය යෙදීමත් ජලය වැඩිපුර යෙදීමත් නවතා දමා වැල් මැලවෙන අවස්ථාවේදී පමණක් එම වැල් වලට ජලය යෙදීමට කටයුතු කරන්න. මෙයින් අපේ බුලත් වැල් දැඩි කර ගැනීමට අවස්ථාවක් ලැබේ. රෝගී වැල් පිළිස්සීමට කටයුතු කරේ නම් සබන් හෝ ඩෙටොල් යොදා හොඳින් පිරිසිදුවන්න. ඉන්පසු පළමුව රෝගී පාත්‍ය ආසන්නයේ ඇති නිරෝගී පාත්තිවලත් රෝගී පාත්තිවලත් මේරු කොළ කඩා ඉවත් කරන්න. මෙසේ කිරීමෙන් යම් අයුරකින් නොදැනුවත්ව හෝ රෝගකාරක ඇතුල් වී ඇති පත්‍ර ශේෂ්ත්‍රයෙන් ඉවත්වීමට අවස්ථාවක් ලැබේ. ඉන්පසු තඹාඩංගු දිලීරනාශකයක් බුලත් කොළවල යටිපැත්තටද හොඳින් තැවරෙනසේ ඉසින්න. මෙම දිලීරනාශකය බැක්ටීරියා වලටත් යම් තරමක විස ගතියකින් යුක්ත නිසා බැක්ටීරියා ව්‍යාප්ත වීම යම් තරමකට පාලනය කරගත හැකි වගේම ද්විතීක ආසාදනයක් ඇතිවීම දිලීර මගින් ඇතිවන ද්විතීක ආසාදනය වළක්වා ගැනීමට හැකියාවක් තියෙනවා. දිලීරනාශකය යොදා දින 3ක් යනතුරු ශේෂ්ත්‍රයේ මේරු කොළ හොඳින් නිරීක්ෂණය කර රෝගී පත්‍ර ඇතනම් කඩා ඉවත් කරන්න. ඉතින් අද මම ඔයගලන්ට අරගෙන ආවේ බැක්ටීරියා කොළපොල්ලි රෝගය සමෝදානිකව පාලනය කරගත හැකි ක්‍රමයක් පිළිබඳව. ඉතින් තවත් අලුත් වීඩියෝවකින් අපි නැවත හමු වෙමු. ආයිබෝවන්.